උදේ කිරිබත් කාලා ඔක්කොම ඉවර කරලා අපි යනවා මේ අත්සුතා ජිංගු කියන දේවස්ථානයට. මෙහි දේවස්ථාන වලට කියන්නේ ජිංජා කියලානේ. ඉතින් අපි මේ ජිංජා එකකට යනවා ජනවාරි 1 වෙනිදා ආශිර්වාද ගන්න. අපිට මේ තැන රෙකමන්ඩ් කළේ අපේ ක්ලාස් ටීචර්. මෙතන අද හෙට අනිද්දා කියන දවස්වල මේක සැනකෙළියක් වගේ. ඉතින් ස්ට්‍රීට් ෆුඩ්ස් තියෙනවා, සෙනග ගොඩක් ඉන්නවා. එහෙම තැනක්. මේ බලන්නකො සෙනග මෙතන අපිට අඩි 10ක් යන්න විනාඩි 10ක් විතර ගියා. ඒ තරම් සෙනග. ඉතින් අපි මේ බ්ලෙස් කරන්න කලින් අපි සල්ලි දාලා දෙපාරක් අප්පුඩි ගහලා ඊට පස්සේ අපේ ප්‍රාර්ථනාව කරලා ආචාර කළා තමයි එන්න ඕනේ. ඉතින් එතන සෙනග ගොඩක් නිට හිටපු නිසා වීඩියෝ ගන්න ඕනේ නැහැ. මේක තියෙන්නේ කනයාමා කියන ස්ටේෂන් එකේ ඉඳන් ටිකක් දුර එන්න ඕනේ. හැබැයි මේක ගොඩාක් ලොකු ජිංජා එකක්. මං හිතන්නේ මේක තමයි කනයාමා වල තියෙන ලොකුම ජිංජා එක. මේක ස්වභාව ධර්මයත් එක්ක එකටම වුණු හරිම ලස්සන තැනක්. මම රෙකමන්ඩ් කරන්නේ මේක සතියේ දවස්වල මිනිස්සු අඩු දවස්වල ගිහිල්ලා මේ පරිසරය විඳින්න ඕනේ තැනක් කියලා. ඉතින් අපි ස්ට්‍රීට් ෆුඩ්ස් කෑවා, වීඩියෝ කරගන්න ඕනේ නැහැ. ඒ තරම් සෙනග. ඊට පස්සේ අපි ආවා මේ එන ගමන් දවසේ කෝපි එක. මේ එන මගේ කොෆි පාර්ට්නර්. එහෙනම් ගිහින් එන්නම්. තව පොඩ්ඩෙන් කියන්න අමතක වෙනවා. මේ තියෙන අපිට ජින්ජර් එකෙන් හම්බ වුණ ඔමියාගේ එක. ඒ කියන්නේ පුංචි තෑග්ගක් වගේ දෙයක්. මේක ඇතුලේ තියෙන්නේ පුංචි කුකීස් දෙකක්. ඉතින් තාම කෑවේ නැහැ, කාලා බලන්න ඕනි. ඒකත් එක්කම මොචි කියන මේ උත්සව කාලෙට අවුරුදු කාලෙට පාවිච්චි කරන කෑම ගැන විස්තර තියෙන කොලයක් තියෙනවා. මම ඒක ගැන විස්තර වෙනම පෝස්ට් එකකින් අරගෙන එන්නම්. එහෙනම් අදට මං ගිහින් එන්නම්. වීඩියෝ එක බලුවාට ගොඩාක් ස්තුතියි. සයනරා.